Hi, have a nice day. කොහොමද ඉතින්? අද අපි ලස්සන පාඩමක් කියන්න යන්නේ be කියන පාඩම් මාලාවේ. be verbs එහෙම නැත්නම් අපි කතා කරන primary helping verbs වල be කියන කොටසේ අපි ගිය සතියේ වලට අපි මීට කලින් දාපු වීඩියෝ එකේ අපි am මිසා ගැන කතා කරා. අද කතා කරන්න යන්නේ be කියන ක්‍රියාපදයේ past එක අතීත කාලයේ වාක්‍ය රටා 100,000 ගණක් නිර්මාණය කරගන්න විදිය. be කියන ක්‍රියාපදයේ past එක කවුද? අපි හැමෝම දන්නවා චූටි දරුවෝ පව. මේ ඉස්කෝලේ යන පොඩි ළමයි පව දන්නවා. මොකද be ගේ past එක was were කියන පද දෙක. මේ was were කියන පද දෙක ක්‍රියාපදයක් නැතිව තනියම යෙදුනොත් මෙයාලගේ සිංහල තේරුම් ප්‍රධාන ඒවා තුනක් තියෙනවා. මොනවද මේ සිංහල තේරුම් තුන? බලමු අපි මේ කතාව. was were සිංහල තේරුම් ප්‍රධාන තුනක් තියෙනවා. හිටියා, තිබුණා, වුණා. හිටියා, තිබුණා, වුණා. හැබැයි මේව මතක තියාගන්න ඕනේ මේ හිටියා, තිබුණා, වුණා කියන එක පාවිච්චි කරන්නේ අයිතිය හංගවන්නේ නැති ඒවලට. ඒ කියන්නේ මෙන්න මෙහෙම පාවිච්චි කරන්න බෑ. මට සුරතලෙක් හිටියා. එන් සුරතලාගේ අයිතිය මට. ඒවලට ගන්න බෑ. මට සල්ලි තිබුණා. ඒවලට පාවිච්චි කරන්න බෑ was වෙයි. අයිතිය හංගවන ඒවලට. මට ගෑනු ළමෙක් හිටියා. කෙල්ලා අයිති මට. ඒකට ගන්න බෑ. නේ? දැන් මට ගෙදරක් තිබුණා. ඒකට ගන්න බෑ. ගෙදර අයිති මට. මට ෆෝන් එකක් තිබුණා. අයිතිය මට. ඒකට ගන්න බෑ. එහෙනම් අයිතිය හංගවන්න නැති හිටියා තිබුණා කියනීම මොනවද මේ කතාව? දැන් ඔන්න මං කියනවා හිටියා. ඇය ගේට්ටුව ළඟ හිටියා. කියනෝනේ? ඇය කාර්යාලය තුල හිටියේ. ඔය හිටියේ. ඇය කාර්යාලය තුල හිටියා. ඇය හිටියේ මාත් එක්ක. ඔයාට පිස්සුද? එයා හිටියේ මාත් එක්ක. හිටියා. නේ? ඇය ගසක් යට හිටියා. ඇය කාර් එක ඇතුලේ හිටියා. ඇය මාත් එක්ක හිටියා. ඇය අම්මත් එක්ක හිටියා. නේ? ඇය ගසක් යට හිටියා කියලා ගසට ඇය අයිතිය ඒව. අන්න හිටියා කියන අදහස තිබුණා. අයිතිය හංගවන්නේ නැතිව දැන් තිබුණා. දැන් මං කියන පොත මේසෙ උඩ තිබුණා. ඒක මංගාව තිබුණා. නේ? දැන් මං කියන ඔයාගේ පෑන මංගාව තිබුණා. ඔයාගේ පෑන මංගාව තිබුණාට මට ඒක අයිති නෑ ගන්න තිබුණා. ඒක ගසයට තිබුණා. ඒක මේසයට තිබුණා. නේ? අන්න උණා. ඒක ප්‍රශ්නයක් වුණා. කොරෝනා මාරාන්තික ප්‍රශ්නයක් වුණානේ. ඒක විශාල ප්‍රශ්නයක් වුණානේ. ඒක අමාරු වුණා. අන්න ඔය වගේ අර්ථ අපි කතා කරන වාක්‍යයට ඕන තරම් තියෙනවානේ. කොහොමද බලමු අපි ඕක හැදෙන්නේ? right. ඔන්න බලන්න මම මේ කතාව මම කියනවා. she was ඇය හිටියා. she was near the gate. she was near the gate. ඇය ගේට්ටුව ළඟ හිටියා. ඇය කාර්යාලයේ හිටියා. she was in the office. she was in the office. ඇය මාත් එක්ක හිටියා. she was with me. ඇය මාත් එක්ක හිටියා. she was with me. මම අම්මත් එක්ක හිටියේ. කොහොමද මම අම්මත් එක්ක හිටියේ? I was මම හිටියා with mother. I was with mother. මම අම්මත් එක්ක හිටියා. දැන් මෙතන මේ was එක පාවිච්චි කරන්නේ I ඇතුළු ඒක වචනත් එක්ක. were පාවිච්චි කරන්නේ you ඇතුළු බහු වචනත් එක්ක plural form. මෙයා singular form එක මතක තියාගන්න ඕනේ. ඒක පටල ගන්න එපා. බලන්න හිටියා. නේ she was near the gate. ඇය ගේට්ටුව ළඟ හිටියා. දැන් I was near the gate. මම ගේට්ටුව ළඟ හිටියා. I was in the office. මම හිටියේ කාර්යාලය ඇතුලේ. නේ? අන්න බලන්න. එහෙනම් හිටියා කියන අදහසට අපිට was were පාවිච්චි කරන්න පුළුවන්. දැන් බහුවචනයක් ගත්තොත් දැන් they were ඔවුන් හිටියා. they were here ඔවුන් මෙහි හිටියා. they were here ඔවුන් මෙහි හිටියා. අන්න were කියන එකෙන් අපි එතන were පාවිච්චි කරේ මෙතන ඔවුන් plural form එකක් බහුවචනයක් නිසා. පැහැදිලිනේ? right. තිබුණා. ඒක මේසෙ උඩ තිබුණා. ඒක was තිබුණා on the table. it was on the table. ඒක මේසෙ උඩ තිබුණා. it was on the table. ඒක මේසෙ උඩ තිබුණා. it was in the bag. it was in the bag. ඒක බෑග් එක ඇතුලේ තිබුණා. it was in the bag. දැන් මම කියනවා පොත් බෑග් එක ඇතුලේ පොත් නම් ගොඩක්
books were in the bag. Books were in the bag. පොත් බෑග් එක ඇතුළේ තිබුණා. Books were in the bag. පැහැදිලිනේ? right එහෙනම් ඔන්න ඒකේ තිබුණා කියන අර්ථයකුත් එනවා. ඊට පස්සේ වුණා. දැන් අපි කියනවා ඒක ප්‍රශ්නයක් වුණා. It was a problem. It was a problem. ඒක ප්‍රශ්නයක් වුණා. It was a problem. දැන් paper එක අමාරු වුණා. The paper was difficult. The paper was difficult. Paper ලේසි වුණා. The paper was easy. The paper was easy. අන්න was වුණා. එහෙනම් පැහැදිලිනේ? එහෙනම් මතක තියාගන්න was were කියන එක පාවිච්චි කරලා හිටියා තිබුණා වුණා කියන අර්ථයෙන් කෝටි ගාණක් වුණත් අපිට වාක්‍ය රටා නිර්මාණය කරන්න ඕන ප්‍රැක්ටිස් කරන්න නේ try to practice නේ then you can speak in English එතකොට යාට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් නේ it is not only a dream ඒක සිහිනයක් විතරක් නෙමෙයි නේ you can achieve it ඔයාට ඒකට ළඟා වෙන්න පුළුවන් try to do that ඒක කරන්න උත්සාහ කරන්න එහෙනම් අපේ මේ විදියට ලස්සන වීඩියෝ ටිකක් බලලා ඉංග්‍රීසි ටික හදාගන්න පොලිෂ් කරගන්න ග්‍රැමටිකලි ලස්සනට ඉංග්‍රීසි ටික හදාගන්න අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා නේ like එකකුත් දාගෙන යන්න නේ මේත් එක්ක මේ මතක තියාගන්න මේව හොඳට දෛනිකව ප්‍රැක්ටිස් කරන්න ප්‍රැක්ටිස් කරාට පස්සේ ඔයාලට ඉංග්‍රීසි ටික කතා කරන්න පුළුවන් නේ එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු